දෙසැම්බර 26 වන දින උදෑසන උදා වූයේ අමුතුම නිශ්ශබ්දතාවයකිනි. නිවාඩු සමය සැමරීම සඳහා බොහෝ පවුල් ගාලු වෙරළ තීරයට රොක් වී සිටියහ. මුහුදු රළ එක්වරම පසුපසට ඇදී යද්දී වෙරළේ සිටි සැවම පුදුමයට පත් වූහ. පෙර කිසිදා දැක නොතිබූ මුහුදු පත්ලේ බෙල්ලන් සහ මසුන් ඒමට විසිරී තිබුණි. දුම්රිය දහසක ශබ්දය පරදන මහා ශබ්දයක් සමගින් ක්ෂිතිජයෙන් මතු වූ දැවැන්ත සුදු රළ පවුරක් මුළු වෙරළ තීරයම ගිලගනිමින් වේගයෙන් ගොඩබිමට කඩා වැදුණි. මහා රළ පහරේ විනාශයෙන් පසු මුළු පරිසරයම සුන්බුන් වලින් පිරී ගිය ශෝකජනක ලොවක් බවට පත් වූද මිනිසුන්ගේ නොපසුබට ධෛර්යය ඒ සුන්බුන් අතර නොසැලී පැවතුණි. විනාශ වූ දෑ අතරින් නව ශක්තියක් උපත ලැබීය. අසල්වැසියන් එකිනෙකාට උදව් කරමින් තම ජීවිත නැවත ගොඩනැගීමටත් තමන් ආදරය කළ වෙරළ තීරයේ යලි පණ ගැන්වීමටත් අත්වැල් බැඳගත්හ. නිල්වන් අහස යට සිය ගණනක් මගින් සිය නිවාඩු ගමනාන්තයන් වෙත රැගෙන යමින් සමුද්‍රදේවී දුම්රිය පෙරළිය වෙරළ තීරයේ දිගේ සුන්දර ගමනක යෙදී සිටියාය. කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව පළමු දියරැල්ල රේල් පීලි යටපත් කරද්දී දුම්රිය එක්වරම නතර වූ අතර රේල් පීලි සහ රළු මුහුද අතර මගින් කොටු විය. මහා විනාශකාරී බලයකින් යුතු වූ පැමිණි දෙවන දැවැන්ත රළ පහර බරති යකඩ මැදිරි රේල් පීලි වලින් ඉවතට උදුරා දමා පොල් වතු දෙසට ගසාගෙන ගියේය. බැස යන දීරල සමගින් පීලි පැන තිබූ දුම්රිය සුන්බුන් අතර මහා නිහඬතාවයක් රජ කළ අතර මුළු වෙරළ තීරයම වැලි සහ සුන්බුන් වලින් පිරී ගිය බිහිසුණු දසුනක් ඉතිරි කළේය. නොසිතූ මොහොතක පැමිණි මේ මහත් විපත හමුවේ වුවද දිවි ගලවාගත් අය සහ අවට ගම්වාසීන් එකිනෙකාට උදව් කිරීමට පෙරමුණ ගත්තේ මිනිස් හදවතේ ඇති සැබෑ ශක්තිය ලොවටම පසක් කරමිනි. දශක දෙකක් ගත වී ඇතත් අහිමි වූ ජීවිතවල මතකය කාලයේ වැලිතලාව මත අමරණීයව පවතින්නේ අප සතු ශක්තිය සහ ශ්‍රී ලාංකික අපගේ නොපසුබට ධෛර්යය ලොවටම සිහිපත් කරමිනි. අද දිනට 2004 ඉන්දියන් සාගර සුනාමි ව්‍යසනය සිදු වී වසර 21ක් සපිරේ. මෙම ඓතිහාසික සිදුවීම පිළිබඳව ඉතාමත් ගෞරවනීය ලෙස කරුණු දැක්වීම වැදගත් වේ. එදින සිදු වූ අතිශය ශෝචනීය සිදුවීමක් වන සමුද්‍රදේවී දුම්රිය අනතුර කෙරෙහි අවධානය යොමු කිරීමෙන් එම මහා විපතේ බිහිසුණු බව මෙන්ම ප්‍රදේශවාසීන් පෙන් වූ අප්‍රතිහත ධෛර්ය පිළිබඳ කතාව ලොවට පැවසීමට හැකියාව ලැබෙනු ඇත.